හොඳයි. අද දිනේ ආරම්භ කරනවා 11 වසරේ පාඩම් මාලාව. ඉතින් පළවෙනිම පාඩම තමයි පටක පාඩම. අපි පටක පාඩමෙන් පටන් ගන්නවා. පටන් අරන් 11 වසරේ අවසාන පාඩම දක්වා විභාගෙට අහලා තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා සාකච්ඡා කරන් යනවා. ඔයාලා තාම මේ පාඩම පාඩම් කරේ නැත්නම් පාඩම් කරලා ඉවර වෙලා සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලට පුළුවන් පාඩම් කරනකොට ඇත්තටම විභාගෙට අහන තමන්ට මග ඇරුණු කාරණා මොනවද කියලා දැනගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ මග ඇරුණු කාරණාත් එක්ක ඒ මග ඇරුණු කාරණා මොනවද කියලා නෝට් කරගෙන පාඩම් කරලා තියරි කොටස හරියටම ඔලුවට දාගන්න. එතකොට දැන් විභාගෙට තව මාස 10කට විතර ආසන්න කාලයක් තියෙනවා. ඒ කාලෙදී ඔයාලට පුළුවන් නෝට් එකේ වැදගත්ම කරුණු මොනවද, විභාගෙට අහන්නේ මොනවද, එතකොට තව මොන වගේ වහන්න පුළුවන්ද, ඒ වගේ තක්සේරුවක් ගන්න. හොඳයි, එහෙනම් අපි යමු පටක පාඩමේ ප්‍රශ්න කොටසට. හරි, පටක පාඩමේ 2025-24 අවුරුද්දේදී අහලා තියෙනවා උපල සෛල යනු පහත සඳහන් කුමන පටක වර්ගයට අයත් සෛල වර්ගයක්ද කියලා. හරි. මේ ශාක පටක යටතේනේ අපි මේවා කතා කරන්නේ. ශාක පටක කොටස් දෙකයිනේ. මොකද්ද? ස්ථිර පටකයි. දැන් ශාක පටක ගත්තොත් ශාක පටක, ස්ථිර පටක තියෙනවා, විභාජක පටක තියෙනවා. හරි. මේ ස්ථිර පටක යටතේ ආකාර දෙකක් ගැන කතා කරනවා. දෙකක් ගැන කතා කරනවා. එකක් සරල ඒවා, අනිත් ඒවා සංකීර්ණ. හරි. සරල ඒවා තුනක් කතා කරනවානේ අපි. සංකීර්ණ ඒවා දෙකක් කතා කරනවා. සරල ඒවා කතා කරනවා මුදුස්තර, ස්ථූල කෝණාස්තර සහ දුඩස්තර කියලා. සංකීර්ණ ස්තර පටකයේ යටතේදී පටක දෙකක් කතා කරනවා. මොකද්ද? ප්ලෝයම සහ ශෛලම කියලා. ඒ සරල සංකීර්ණ කියලා වෙන් වෙලා තියෙන්නේ මේකේ තියෙන සෛල වර්ග එකයි. මුදුස්තර වල තියෙන සෛල වර්ග එකයි. ස්ථූල කෝණාස්තර තියෙන්නේ සෛල වර්ග එකයි. දුඩස්තර වල තියෙන්නේ සෛල වර්ග එකයි. නමුත් සංකීර්ණ ස්තර පටකයේ සෛල වර්ග කීපයක් තියෙන්න පුළුවන්. අපි ශෛලමේ තියෙන සෛල වර්ග මොනවද? ප්ලෝයමේ තියෙන සෛල වර්ග මොනවද කියලා අපි වෙන වෙනම පාඩමේදී කතා කරනවා. දැන් මේකේ අහලා තියෙන උපල සෛල අනුපාත සඳහන් කුමන පටකයට අයත් සෛල වර්ගයක්ද කියලා. හොඳයි. ඔයාලට මතකද දැන් මේ සරල ස්ථිර පටක යටතේ කතා කරනකොට දුඩස්තර පටකයේ යටතේ අපි කතා කරනවා ඒ දුඩස්තර පටකයේ කොටස් දෙකක් තියෙනවා කියලා. උපල සෛල සහ දුඩස්තර තන්තු කියලා. ඒ උපල සෛල කියලා කියන්නේ අර නිකන් පේරවල එතකොට ඇපල් වල අර කනකොට නිකන් ඇට වැලි වගේ හැපෙන්නේ. අන්න ඒක තමයි ඔන්න ඔය උපල සෛල කියන්නේ. ඒ උපල සෛල තියෙන තවත් තැන් තියෙනවා. පොල් කට්ටේ තියෙනවනේ. ඔයාලගේ නෝට් එකෙත් ඒවා තිබුණා මට මතකයි. හොඳයි, එහෙනම් එතකොට මේකට ගන්න වෙන උත්තරේ තමයි දුඩස්තර පටකය. උපල සෛල තියෙන්නේ උපල සෛල අයත් වෙන්නේ දුඩස්තර පටකයට. හරි. යමු ඊළඟ කොටසට. ඊළඟ කොටසේ අහලා තියෙන්නේ ව්‍යුහගත එකක්. හරි. ඒකෙදි අහනවා මිනිස් සිරුරේ ඇති ප්‍රධාන පටක වර්ග කිහිපයක් පහත දැක්වේ. හරි. අපිච්ඡද පටකය, සම්බන්ධක පටකය, කංකාලපේශි පටකය. හරි. ඔන්න ඔය පටක තුනක් දීලා තියෙනවා. තව එකක් අපි කතා කරනවා. හෘත් පේශි පටකය ගැනත් කතා කරනවා. හරි. මේක අහනවා පහත සඳහන් එක් ස්ථානවල ඇත්තේ කුමන පටක වර්ගයද සඳහන් කරන්න කියලා. පහත එක් ඒ වගේ තියෙන්නේ කුමන පටක වර්ගයද කියලා කියනවා. හරි. අංක C කොටසේ අංක 1 ඒ කොටසේදී කියනවා රුධිරය කුමන පටක වර්ගයට අයිතිද කියලා. රුධිරය අයිති වෙන්නේ සම්බන්ධක පටක වලට. රුධිරය අයිති වෙන්නේ සම්බන්ධක පටක වලට. B අහනවා මුත්‍රා බිත්ති අයිති වෙන්නේ මොකේද කියලා. හරි. සාමාන්‍යයෙන්
ඔය ඇතුළත සහ පිටත පුෂ්ඨ අස්තරණය කරන්නේ අපිච්ඡද පටකෙන්. අපේ ආහාර මාර්ගය අස්තරණය කරලා තියෙන්නේ. අපේ ඇඟ අස්තරණය කරලා තියෙන්නේ. එතකොට රුධිර කේශනාලිකා අස්තරණය කරලා තියෙන්නේ. ඒ සියල්ල අස්තරණය කරන්නේ අපිච්ඡද පටකෙන්. එහෙනම් මුත්‍රා බිත්තිය අස්තරණය කරලා තියෙන්නේ මුත්‍රා බිත්තිය අස්තරණය කරලා තියෙන්නේ අපිච්ඡද පටකෙන්. එහෙනම් ඒකට උත්තරෙත් එන්නේ අපිච්ඡද පටකය. හරි. C කොටසේ අහනවා සමේ අපිචර්මය. ඒ සමේ අපිචර්මය සමාස්තරණය වෙලා තියෙන්නේ අපිච්ඡද පටකෙන්. අපිච්ඡද පටකෙන්. හරි. දෙවෙනි කොටසට. දෙවෙනි එකේ අහනවා ස්නායු පටකයේ කෘත්‍ය අනුව එහි නියුරෝන වර්ග තුනක් ඇත. කෘත්‍ය අනුව නියුරෝන වර්ග තුනයි. මොනවාද? ආවේග ගෙන එන නියුරෝන එක වර්ගයක්. ඊට පස්සේ මැද තියෙන නියුරෝනේ තව වර්ගයක්. ඊට පස්සේ ආපහු පණිවිඩේ අරන් යන නියුරෝන එක තව නියුරෝන වර්ගයක් තමයි. හරි. මේකේ අහනවා ඒ ප්‍රතිග්‍රාහකවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය වෙත ආවේග ගෙන යන නියුරෝන වර්ගය. හරි. මේක පුතේ සමායෝජනීය පාඩමේදී ප්‍රතීක ඡාපය යටතේ අපි නැවත ඉගෙන ගන්නවා. නමුත් මෙතනින් අපි මම පටක පාඩමෙත් මේ කොටස පොඩ්ඩක් කරනවා. ඉතින් මේකෙදි ප්‍රතිග්‍රාහකවල ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතියට අරන් යන්නේ සංවේදක නියුරෝන. දැන් මේ අපේ හැමේ තියෙන්නේ සංවේදක නියුරෝන වල අනුශාකිකා පැත්ත. ඒක සංවේදික නියුරෝනෙන් අරන් යනවා මධ්‍ය ස්නායු පද්ධතියට. මධ්‍ය ස්නායු පද්ධතියේ අපි කෙනිත්තුව කියලා හිතන්නකෝ. කොනිත්තපුවන් පස්සේ ඒක සංවේදනය කරන්නේ සංවේදක නියුරෝනේ. ඒ සංවේදනය අරන් යනවා මධ්‍ය ස්නායු පද්ධතියට. මධ්‍ය ස්නායු පද්ධතියට අරන් ගිහිල්ලා ඒක මධ්‍ය ස්නායු පද්ධතියත් එක්ක සම්බන්ධ කරන එක ඒකට අපි කියනවා අන්තර්හාරක නියුරෝනේ. අතරමැද තියෙන නියුරෝනේට අපි කියනවා අන්තර්හාරක නියුරෝනේ. එතනින් නැවත දැන් අපි කියමුකෝ අත පිච්චුණා කියලා. අත ගන්නවා. අත පිච්චෙන එක සංවේදනය අරන් යන්නේ සංවේදක නියුරෝනෙන් අත ගන්න කියලා පණිවිඩය අරන් යන්නේ මධ්‍ය ස්නායු පද්ධතියෙන් නැවත පණිවිඩය අරන් යන්නේ චාලක නියුරෝනෙන්. චලනය කරන්න කියලානේ චාලක නියුරෝනෙන් අරන් යනවා. හරි. අහන්නේ ඒ කොටසේ ප්‍රතිග්‍රාහකවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය. කවුද අරන් යන්නේ? සංවේදක නියුරෝනේ. සංවේදනයනේ අරන් යන්නේ. සංවේද. ප්‍රතිග්‍රාහක කියන්නේ මේ සම, ඇස, කන නේ. ඊට පස්සේ නාසය ඒ වගේ ප්‍රතිග්‍රාහකවල ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතියට ආවේග අරන් යන්නේ සංවේදක නියුරෝන. හරි. මේ කොටස පුතේ පොඩ්ඩක් අවුල් වගේ න ะ. අවුලක් නැහැ. අපි සමායෝජනයේ පාඩමේදී නැවත කරනවා. ඇත්තටම මේ විභාගයේදී මේක ඇගයීමට ලක් කරලා තියෙන්නේ සමායෝජනයේ පාඩමට තමයි. නමුත් අපි පටක පාඩමෙත් මේ වගේ කෘත්‍ය ගැන චුට්ටක් අපි කතා කරනවා. ඒ නිසා අපි මේ කොටස ඉවර කරලම යමු. හරි. B වල කියනවා මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක වෙතට ආවේගය මධ්‍ය ස්නායු පද්ධතියේ ඉඳන් කාරක වෙතට අරන් අත ගණ්ඩ කියලා. අත ගණ්ඩ කියලා අරන් යන එක. කවුද? අර යන්නේ චාලක නියුරෝන. චාලක නියුරෝන. හරි. හරි. යමු අපි 2023-24 ප්‍රශ්නෙට. ඒකෙදි අහනවා මේක නම් පුතේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේ තහුව වෙනවා. දැන් අපි මේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමත් වල පටන් අරන් ඇතිනේ. ඒ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමෙන් මේක අහු වෙලා තියෙනවා දැන්. ශාක පත්‍ර තුල නිපදවෙන ආහාර ශාකයේ පුරා පරිවහනය කරන පටකය කුමක්ද කියලා අහනවා. ශාක පත්‍රවල පුතේ ශාක පත්‍රවල සූර්ය ශක්තියෙන් ආහාර හදන එකට අපි කියනවානේ ප්‍රභා සංශ්ලේෂණය කියලා. ජලය කාබන් ඩයොක්සයිඩ් අමුද්‍රව්‍ය විදියට යොදාගෙන හරිත ප්‍රද තුලදී සූර්ය ශක්තිය ආධාරයෙන් ආහාර නිපදවෙන එකට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙනවා ග්ලූකෝස්. ඒ ග්ලූකෝස් පත්‍ර තුල මේ ශාකයේ පත්‍රයේ ග්ලූකෝස් හැදෙනවා.
මේක මේ ග්ලූකෝස් తాවකාලිකව පිෂ්ඨේ බවට පත් කරනවා. මේවා තියෙනවා පුතේ తాවකාලිකව පිෂ්ඨය తాවකාලිකව පිෂ්ඨේ බවට පත් කරලා ශාක දේහය පුරා බෙදා හරින්නේ සුක්‍රෝස් බවට පත් කරලා. හරි. එහෙනම් දැන් සුක්‍රෝස් යවනවා එක්ක මුලට අලේ තැම්පත් කරන්න කියලා. එහෙම නැත්නම් මුළු දේහය පුරාම බෙදා හරිනවා. බෙදා හරින පටකය කුමක්ද කියලා අහනවා. මොන පටකයද? අපි දන්නවා ෆ්ලෝයම් පටකයෙන් තමයි ආහාර ශාක දේහය පුරා ගෙනියන්නේ. එතකොට ශෛලම් පටකයෙන් මොකද්ද කරන්නේ? දැන් ඒකත් පාඩම් කරගන්න ඕනේ. ශෛලම් පටකය අමතකයි නේ. ශෛලම් පටකයේ තියෙන සෛල වර්ග 4 මොකද්ද? ශෛලම් පටකයෙන් කරන්නේ මොකද්ද නේ? ෆ්ලෝයම් පටකයනේ අහලා තියෙන්නේ. එතකොට ෆ්ලෝයම් පටකයේ තියෙන ඉතුරු සෛල වර්ග මොනවද? ඒ වගේම තියෙන සජීවි සෛල මොනවද? ඒ වගේ තියෙන අජීවි සෛල මොනවද? ඒවත් ඔයාලා මතක් කරගන්න. හරි. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ කරන්නේ පුතේ ෆ්ලෝයම් පටකයේදී. ඔයාලා පුතේ අර ප්‍රශ්න 100ක් 200ක් එහෙම කරන්න ඕනේ නැහැ. මේ එක ප්‍රශ්නෙන් ඒ වටේ අනිත් කාරණා ටිකත් ඔලුවට ගන්න. මේක චිත්‍රයක් වගේ ඔලුවට ගන්න. එතකොට ප්‍රශ්න ගොඩාක් කරන්න ඕනේ නැහැ. හැබැයි ප්‍රශ්න ඔයාලා පේපර් ක්ලාස් යනවා කියලා ප්‍රශ්න ගොඩාක් අරගෙන ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරේ කටපාඩම් කරගෙන එහෙම පුතේ විභාග ලියන්න බෑ. කට්ටිය කියනවා නම් ටාගට් කරනවා. එහෙම ඊට පස්සේ ටාගට් කරපු එක ආවේ නැත්තම් පුතේ අනාගතේ ඉවරයිනේ. ඒ නිසා ඔයාලා මේක හරියට ඉගෙන ගන්න. මේකේ තියෙන සම්පූර්ණ දැනුම ගන්න. එතකොට මේවා අමාරු චිත්‍රයක් වගේ මේක ඔළුවේ මවා ගන්න. එතකොට අයි විභාගේ කියන එක ලොකු දෙයක් නන් නෙමෙයි. හරි. බලන්න පුතේ B කොටසට අහනවා මේකේ මානව දේහය ගොඩනැගීමට දායක වී ඇති ප්‍රධාන පටක වර්ගයක් ලෙස පේශි පටකය හැඳින්විය හැකිය. පේශි පටකයේ ප්‍රධාන ආකාර තුනකෝ සින්දු පේශි, කංකාල පේශි, හර්ට් පේශි. මිනිස් සිරුරේ ඇති අනෙක් ප්‍රධාන පේශී පටක වර්ග දෙක නම් කරන්න. ඔව්. මොකද්ද? කංකාල පේශී අනිත් එක තමයි හර්ට් පේශී. ඔන්න ඔය දෙකනේ අනිත් දෙක. හරි. දැන් ඔන්න ඕක ඔය ටික ඔය ප්‍රශ්නේ වුම අහනකොටම ඔයාලා මේ පේශි පටකවල තියෙන වෙනස්කම් මොනවද? හරස් විලේක තියෙන්නේ කාගේද? අන්තරස්ථාපිත මඩල තියෙන්නේ කාගේද? අනිච්ඡානුගව ක්‍රියා කරන්නේ මොන පේශිද? ඉච්ඡානුගව ක්‍රියා කරන්නේ මොන පේශිද? එතකොට විඩාවටපත් වෙන්නේ නැත්තේ මොන පේශිද? අන්න ඒ වගේ මේක නැවත මතක් කරන්න. අතව තියෙනවා ඒක න්‍යෂ්ටික වෙන්නේ මොන පේශිද? බහු න්‍යෂ්ටික වෙන්නේ මොන පේශිද? ඔන්න ඔය කාරණා ටිකත් මතක් කරගන්න මේත් එක්කම. දෙවෙනි එකේදී අහනවා බහු න්‍යෂ්ටික සෛල දරන පේශි පටක වර්ගය කොහොමද? දැක්කනේ දෙවෙනි එකෙන් අහනවා. බහු න්‍යෂ්ටික කාගෙත් තියෙන්නේ? කංකාල පේශි වල. කංකාල පේශි වල තමයි බහු න්‍යෂ්ටික වෙන්නේ. මෙයත් ඒක න්‍යෂ්ටිකයි. නමුත් හර්ට් පේශි ශාකණය වෙලා ඒක න්‍යෂ්ටිකයි. මෙයා බහු න්‍යෂ්ටිකයි. සින්දු පේශි ඒක න්‍යෂ්ටිකයි. හරි. තුන්වෙනි එකේ අහනවා ඉච්ඡානුගව හා රිත්ම්‍යානුකූලව ක්‍රියා කරන පේශි පටක වර්ගය කුමක්ද කියලා. ඉච්ඡානුගව සහ ඉච්ඡානුගව ක්‍රියා කරන්නේ එක පේශි පටක වර්ගයයිනේ. හර්ට් පේශිත් අනිච්ඡානුගයි. හර්ට් පේශිත් අනිච්ඡානුගයි. සින්දු පේශිත් අනිච්ඡානුගයි. එහෙනම් ඉච්ඡානුග පේශි වර්ගය වෙන්නේ කංකාල පේශි. කංකාල පේශි. හරි. ඊළඟට කියනවා සින්දු පේශි පටකයේ පිහිටන ස්ථානයක් නම් කරන්න. සින්දු පේශි තියෙන පුතේ මුත්‍රාශ බිත්තියේ, රුධිර කේශනාලිකා බිත්තියේ, ඊට පස්සේ ආහාර මාර්ග බිත්තියේ නේ. ඒ ඔක්කොගෙම තියෙන්නේ සින්දු පේශි. ඕන එකක් කියන්න. රුධිර කේශනාලිකා බිත්තිය. ඉන්ද්‍රකේශනාලිකා බිත්තිය. හරි. ඊළඟ අහනවා සිනිඳු පේශි පටකයේ සෛලයක දල සටහනක්. සෛලයක අහන්නේ දැන් අර තාරුකුරූපි පොතේ ඇන්දනි ගොඩක්
පුතේ ඇඳ ගොඩක් මේ ඒ ඇඳේ පටකය සෛල ගොඩක් දාලා ඇඳේ පටකය. අහන්නේ එක සෛලයක. මේ එක සෛලයක්. එක සෛලයක රූපයක් අඳින්න කියලා කියන්නේ. මොකක්ද අහන්නේ? සින්දු පේශ පටකයේ සෛලයක දල රූප සටහනක්. සෛලයක අඳින්න ඕනේ. හරි. වෙන වෙන ඒවා මේ පටකෙම අඳින්න ඕනේ නැහැ. සෛලයක අඳින්න කියලා කියන්නේ. එහෙනම් තර්ක රූපී හැඩය ඇඳා මේ තියෙන සෛලයක්. සෛලයක්. නම් කරන්න ඕන. මේ තියෙන්නේ ප්ලාස්ම පටලය, මේ තියෙන්නේ න්‍යෂ්ටිය, මේ තියෙන්නේ සෛල ප්ලාස්මේ නේ. ඒ ටික ඕන නම් කරලම දාන්න. ඕන නෙවෙයි නම් කරන එක තරමට හොඳයි නේ. මේක අඳින්න එපා. සී කොටසේදී අහනවා ශාක පටක වර්ගීකරණය පිළිබඳ රූප සටහනක් මෙහි දැක්වේ කියලා. අපි අර ඉස්සන ඇඳපු එක. එයාලා කියනවා මේ මෙතන තියෙනවා ස්ථිර පටකය. ස්ථිර පටකය. ඊට පස්සේ ඒක බෙදලා තියෙන කොටස් දෙකකට. ඔව් සරල ස්ථිර පටකය. අනිත් එක සංකීර්ණ ස්ථිර පටකයනේ. ඒක දීලා නැහැ. ඒක කියලා නම් කරලා. ඒ කියලා නම් කරලා. ඒක තමයි සංකීර්ණ ස්ථිර පටකය. මේවා මතකයි නම් ඔය ඒ කියලා එහෙම දෙනකොට මේ තේරෙනවා. හරි. මේක කොටස් තුනයි. හරි. සරල ස්ථිර පටකේ කොටස් තුනයි. මොනවා මුදුස්තර. අනිත් එක ස්ථූල කෝණාස්තර. අනිත් එක දුඩස්තර. ඔය ටික ඔළුවේ තියාගෙන යම් බලන්න. හරි. මෙන්න මේක නම් කරලා තියෙන්නේ B කියලා. මේක B කියලා නම් කරලා තියෙන්නේ. මේක A කියලා නම් කරලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි දීලා තියෙන්නේ. ඒවා දීලා නැහැ. මේ දෙක දීලා නැහැ. හරි. A සහ B නම් කරන්න කියලා කියනවා. සරල ස්ථිර පටකය ස්ථිර පටක කොටස් දෙකයි සරල එකයි සංකීර්ණ එකයි. හරි. එහෙනම් මේක A කියන්නේ සංකීර්ණ එක. ඊට පස්සේ B නම් කරන්න. B කියන්නේ දුරස්තර. දෙවෙනි එකේදී අහනවා ශාක දේහයේ බහුලවම දක්නට ලැබෙන සරල ස්ථිර පටකයේ වර්ග කුමක්ද කියලා. ශාක දේහයේ බහුලවම දක්නට ලැබෙන සරල ස්ථිර පටකය අහනවා. බහුලවම තියෙන සරල ස්ථිර පටකය. මොකද්ද පුතේ වැඩියෙන්ම බහුලවම තියෙනද? මේ තියෙන මුදුස්තරයි, ස්ථූල කෝණාස්තරයි, දුඩස්තරයිනේ. සාමාන්‍ය බහුලවම දැන් දුඩස්තර පටකය ගත්තොත් දුඩස්තර පටකය ඇතුලේ සෛල වර්ග තියෙනවා ගොඩක්. මේක ඇතුලේ දැන් පටක මේක ඇතුලේ පුතේ මුදුස්තර පටකයක් අන්තර්ගත වෙනවා. දැන් මේකේ මුදුස්තර සෛලක් තියෙනවනේ. සෛල එකතු වෙච්ච යම් කෘත්‍යයක් කරන එකටනේ අපි කියන්නේ පටකයක් කියලා. මේ දුඩස්තර පටකය ඇතුලේ තියෙනවා නේ. ඒ ශෛලම් පටකය ඇතුලේ මුදුස්තර මේ ශෛලමීය මුදුස්තර කියලා කියන්නේ. ඒව තියෙනවා නේ. එහෙනම් ඒතකොට පත්‍රවල ඉන්නේ මුදුස්තර පත්‍රවල හැමතැනම වැඩියෙන්ම තියෙන පුතේ මෙන්න මේ මුදුස්තර කියන පටක වර්ගය. පුතේ අංක දෙවෙනි එකට උත්තරේ අපිට එන්නේ මුදුස්තර පටකය. ශාක දේහයේ වැඩියෙන්ම තියෙන්නේ මුදුස්තර පටකය. කියන ඊළඟ එක ස්ථූල කෝණාස්තර පටකයේ කෘත්‍යයක් සඳහන් කරන්න. මුදුස්තර පටකයේ කෘත්‍යයන් මොනවද? මුදුස්තර පටකයෙන් කරන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රභා සංශ්ලේෂණය. ඊට පස්සේ සංධාරණය නේ ශුන්‍යතාවයේ මගින් සංධාරණය සිද්ධ කරනවා. හරි. මේ එතකොට ස්ථූල කෝණාස්තරයෙන් සංධාරණය සිද්ධ කරනවා. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවා. දුඩස්තර පටකයෙන් එයත් සංධාරණයට විශේෂයෙන්ම දායක වෙනවා. සංධාරණය. හරි. එකත් ඉවරයි. අපි යනවා 2022 ප්‍රශ්නෙට 2022 23 ප්‍රශ්නෙට. පාඩම් කරලා නැත්නම් ආයෙ පාඩම් කරන්න මග ඇරිලා නම් විශේෂ කාරණා ඒ ටික ඔක්කොම ඔලුවට දාගන්න. විභාගය කියන්නේ මේ ලෙවල් එකේ කියලා ඔලුවට දාන එක තමයි මගේ අතරම එක අරමුණ වෙන්නේ.
මේක කරලා ඉවරලා තව තියෙනවා නම් පාස් පේපර් සේවත් කරන්න. එතකොට මේ අපි අර මේකෙදි කතා කරනකොට වටේ අර අපි මතක් කරගත්ත දේවල් තියෙන්නේ. ඒව අනිවාර්යෙන් ඒ ප්‍රශ්නවල තියෙනවා. ඒ ප්‍රශ්නවල තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඊළඟ සැරේ විභාගයට ගියාන් පස්සේ මේව මම කරපුවා වගේ ඒවා තමයි දැන් මේ තියෙන්නේ නේ. එතකොට ආයේ මේ ඔයාලට මේ ටාගට් කරන ඒවා එහෙම ඕනෙ වෙන්නේ නැහැ. ආයේ ලියසි. දැක්ක ගමන් උත්තර ලියන්න පුළුවන්. හරි. 2022 23 අහනවා පහත සඳහන් ශාක පටක අතරින් සංකීර්ණ ස්තර පටකය වන්නේ. දැන් ඔය බලන්නකෝ ආයෙත් අහනවා සංකීර්ණ ස්තර පටකය වන්නේ. මොකද සංකීර්ණ ස්තර පටක දෙකයිනේ. සංකීර්ණ ස්තර පටක දෙක ශෛලම සහ ෆ්ලෝයම අපි ඉස්සෙල්ලා ලිව්වා. එහෙනම් මෙතන තියෙන්නේ උත්තරේ අංක 4 ගන්න වෙන්නේ. පහට උත්තරේ අංක 4 ගන්න වෙන්නේ ශෛලම පටකය. ශෛලම පටකය. යමු ඊළඟට 13 සින්දු පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ කියලා අහනවා. ඔන්න ආයෙත් ලක්ෂණ අහනවා. මම ඉස්සෙල්ලා දැන් කතා කරගෙන යනකොට සින්දු පේශි පටකයේ ලක්ෂණ මොනවද? කංකාල පේශි පටකයේ ලක්ෂණ මොනවද? හෘත් පේශි පටකයේ ලක්ෂණ මොනවද කියලා කතා කරන් ගියා. දැන් ආයෙ අහනවා. සින්දු පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ කියලා අහන්නේ. සෛල ඒකනියෂ්ටික වීම. සෛල ඒකනියෂ්ටිකයිනි සින්දු පේශි පටකේ නම් අංක 1 කියන එක 13 දී අංක 1 කියන එක හරි. හරි. ඒක නිවැරදි. අංක 2 කියන එක දෙකට හරස් විලේක සහිත වීම. හරස් විලේක නෑනේ. නිර්විලේකිත පේශි වර්ගයක් තමයි සින්දු පේශි. කංකාල පේශි, හෘත් පේශි තමයි විලිකිත පේශි වෙන්නේ. අංක 3. අංක 2. සෛල තර්ක රූපී හැඩයවි. ඇන්දේ අපි තර්ක රූපී හැඩය තමයි තියෙන්නේ. තර්ක රූපී හැඩය තමයි තියෙන්නේ. එහෙනම් ඒක හරි. අංක 4. අනිච්ඡානුගව ක්‍රියා කරයි. ඔව් අනිච්ඡානුගව තමයි ක්‍රියා කරන්නේ. එහෙනම් ගන්න වෙන්නේ වැරදි එක විදියට හරස් විලේක සහිත වීම කියන එක තමයි ගන්න වෙන්නේ. හරස් විලේක සහිත වීම තමයි ගන්න වෙන්නේ. මේ අය ඔළුවේ තියනවා නම් රූපයක් වගේ මේවට උත්තර ලියන එක ගේමක් නෑ. ප්‍රශ්න අංක නෑ ඒකේ. B කොටස එකට අහලා තියෙන්නේ. එක අහනවා සම්බන්ධක පටකවල එක් කෘත්‍යයක් සඳහන් කරන්න කියලා. සම්බන්ධක පටකවල කෘත්‍යයක්නේ අවයව පටක අතර අවයව හා පටක අතර සම්බන්ධය ඇති කිරීමනේ. වචනේම තේරුම තියෙනවනේ නේ. එහෙනම් සම්බන්ධක පටකවල කෘත්‍යයක් තමයි පටක අවයව අතර සම්බන්ධය ඇති කිරීම. නේ? ඒක සම්බන්ධක පටකවල ලක්ෂණයන්නේ. මේ සම්බන්ධක පටකවල කෘත්‍යයත් ඕක තමයි. සම්බන්ධක පටක කරන්නේ පටක හා අවයව අතර සම්බන්ධය ඇති කරන එක. ඊළඟ එක. අනෙක් සම්බන්ධක පටකවල දක්නට ලැබෙන අනිත් දැන් සම්බන්ධක පටකවල ලක්ෂණ අපි කතා කරනවා. ඒ වගේ දක්නට ලැබෙන රුධිර පටකයේ දක්නට නොලැබෙන ලක්ෂණයක් අහනවා. දැන් අනෙක් සම්බන්ධක පටකවල දක්නට ලැබෙන රුධිර පටකයේ දක්නට නොලැබෙන ලක්ෂණයක් අහනවා. මොකද්ද? රුධිර පටකයේ කියන එකේ තන්තු අපැහැදිලි. ඊට පස්සේ පූරකය කියන එක තරලයි. තරලමය ස්වභාවයක් ගන්න පූරකය කියන එක. ඒ පූරකයේ තමයි අර අවලම්බණය වෙලා තියෙන සෛල. ඒක තමයි සම්බන්ධක පටකවල ලක්ෂණය. දැන් සම්බන්ධක පටකවල ලක්ෂණ අපි කියමු සම්බන්ධක පටක කොටසක් මේ කියලා. ඒක ඇතුලේ තියෙනවා සෛල වර්ග. ඊට පස්සේ තන්තු වර්ග නේ අවලම්බණය වෙලා. ඔන්න ඕක තමයි සම්බන්ධක පටකවල ලක්ෂණය. සෛල තියෙනවා, තන්තු තියෙනවා. මේ මැදයකට අපි කියනවා මේ පූරකය කියලා නේ. පූරකය තියෙනවා. අන්න ඒ ටික තියෙන එක තමයි ඒක තමයි සම්බන්ධක පටකවල තියෙන ලක්ෂණය. නමුත් ඒ ලක්ෂණවල තියෙන රුධිරේ නැති. රුධිරයේ පුතේ තන්තු අපැහැදිලි. තන්තු නෑ. තන්තු ඇති වෙන්නේ රුධිරයේ කැටි ගහනකොට විතරයි. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ තන්තු අපැහැදිලි. තන්තු අපැහැදිලි. තන්තු අපැහැදිලි නේ. තන්තු අපැහැදිලි. ඊළඟ එක අහනවා දැන් මොකක් හරි එකට දාලා මේක වේගෙන් කැරකුවොත් මේක මේ අක්ෂය වටා වේගෙන් කැරකුවොත් මේක මේ ක්‍රමවේදය තමයි ඇත්තටම මේ දවස්වල කතා වෙන ඉරානයේ මේ දවස්වල කතා වෙන අර ඉරානයේ මේ යුරේනියම් බල ගන්නවා කියන්නේ ඒකෙත් තියෙන මේවා හරි සෙන්ට්‍රිෆියුජස් කියලා කියන්නේ වේගෙන් කරනවා කේන්ද්‍ර අපසරණ වේගෙන් කරකනවා
කරකනකොට වෙන්නේ ද්‍රව්‍ය වෙන් කරන ක්‍රමවේදයක් මේක. ඝනත්වයේ වැඩි ඒවා යටට එනවා. ඝනත්වයේ අඩු ඒවා උඩට එනවා. හරි. අන්න ඒක තමයි මේකේ සිද්ධ වෙන්නේ කේන්ද්‍ර අපසරණිය. ඕකේ දීලා තියෙනවා මේ උඩ ඒවා A කියලා දීලා තියෙනවා. ලා කහ පාටයි. යට ටික B කියලා දීලා තියෙනවා. B කියලා දීලා තියෙනවා. අහනවා ඒකේ අහනවා මෙහි ඒ කොටස කුමන නමකින් හැඳින්වේද කියලා. කුමන නමකින් හැඳින්වේද කියලා අහනවා. ඇත්තටම දැන් රුධිරය අරගෙන කැරකුවොත් එහෙම රුධිරයේ තියෙන රුධිර ප්ලාස්මාව කියන එක තමයි උඩට එන්නේ. යටට රුධිර සෛල ඒ රුධිරයේ තියෙන අර ඝනකම වැඩි ඒවා තමයි යටට එන්නේ. එහෙනම් අපිට ඒ කියන එක ගන්න පුළුවන් රුධිර ප්ලාස්මාව කියලා. ඒ කියන එක රුධිර ප්ලාස්මාව. ඒ කියන එක අපිට ගන්න පුළුවන් රුධිර ප්ලාස්මාව. නේ? ඒ කියන එක ගන්න පුළුවන් රුධිර ප්ලාස්මාව. හරි. ඊළඟ කොටසේ අහනවා මෙහි B කොටසේ ඇති න්‍යෂ්ටි සහිත අක්‍රමවත් හැඩැති සෛල පොදුවේ හඳුන්වන නම. පුතේ න්‍යෂ්ටි සහිත නම් අපිට දැන් සෙන්ට්‍රිෆියුජ් එකේ දාලා මෙහෙම හයියෙන් කැරකුවන් පස්සේ මේ විදිහට හයියෙන් කැරකුවන් පස්සේ දැන් යටට එනවනේ බර වැඩි ඒවා උඩට එනවා බර අඩු ඒවා. ඒකේ බර වැඩි ඒවාගෙන් අහන්නේ මේ කට්ටිය න්‍යෂ්ටි සහිත ඒවා. අපි දන්නවා න්‍යෂ්ටි තියෙන්නේ සුදු රුධිර සෛල වලට කියලා. එහෙනම් උත්තරේ අපිට දාන්න වෙන්නේ මේකේ B කොටසට ගන්න වෙන්නේ B කියන්නේ මොනවද? න්‍යෂ්ටි සහිත ඒවා සුදු රුධිර සෛල. සුදු රුධිර සෛල තමයි අපිට ගන්න වෙන්නේ. C කොටසේ අහනවා ඉහත බීහි ඔබ සඳහන් කළ සෛල වලින් ඉටුවන කෘත්‍යයක් සඳහන් කරන්න. සුදු රුධිර සෛල වලින් තමා ව්‍යාධි ජනකීන්ට එරෙහිව ක්‍රියා කරන්නේ. කියන්නේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ සුදු රුධිර සෛල. ව්‍යාධි ජනකීන්ට එරෙහිව ක්‍රියා කිරීම. නේ සුදු හමුදාව සුදු රුධිර සෛල සුදු හමුදාව තමයි එතකොට ව්‍යාජනකින්ට එරෙහිව ක්‍රියා කරන්නේ. විසියකේ ප්‍රශ්නේ ඒකේ අහලා තියෙනවා රූප තුනක් දීලා A B C කියලා. පළවෙනි රූපේ දීලා තියෙන්නේ තර්ක රූපී හැඩයෙන් තියෙන සින්දු පේශි. B එකෙන් දීලා තියෙන්නේ කංකාල පේශි. C එකේ දීලා තියෙන හර්ට් පේශි. හරි. A B C පිළිවෙලින් මොනවද කියලා අහනවා. ඉතින් A කියන්නේ සින්දු පේශි, B කියන්නේ කංකාල පේශි, C කියන්නේ හර්ට් පේශි. මට වෙන පේන විදිහට උත්තරේ තුන වගේ. බලන්න උත්තරේ තුන. හරි. B කොටසේදී අහනවා ආයෙත් අරකම අර chart එකම ආයෙ දීලා බලන්නකො. ශාක පටක වර්ගීකරණය දැක්වෙන අසම්පූර්ණ සටහනක් පහත දැක්වේ. A B C D අදාළ පටක වර්ගය දී ඇති තිත්තිර මත සම්පූර්ණ කරන්නලු. ආයෙත් අරකමයි ශාක පටක කොටස් දෙකයි. මොකද්ද? ආයෙත් ඒකම යහන්නේ බලන්නකො. ශාක පටක කොටස් දෙකයි. ස්ථිර පටකයි විභාජක පටකයි. ආයෙත් ඒකමයි අහලා තියෙන්නේ. විභාජක. ස්ථිර පටකේ කොටස් දෙකයි. සරල එකයි අනිත් එක සංකීර්ණ එක. විභාජක පටක කොටස් තුනක් තියෙනවා නේද? අග්‍රස්ත විභාජක, අන්තරස්ත, අනිත් පාර්ශ්වික විභාජක. ඔන්න ඔය ටිකනේ. හරි. A B C ඒවා නම් කරන්න. මේක මේ විභාජක පටක දීලා නැහැ පුතේ. ස්ථිර පටක දීලා දෙනවානේ. ශාක පටක කොටස් දෙකයි ස්ථිර පටක සහ විභාජක පටක. මෙතනින් ඉවරයි මේක. මේ ටික ඕනේ නැහැ. නමුත් කමන්නේ මේ ටිකත් එක්ක මතක් කරගන්න.
මොනවද කියලා මෙතනින් ඉවර කරලා ඒ පැත්ත මෙතනින් ඉවර කරලා මේක මේ බෙදලා තියෙනවා. සරල ස්ථිර පටකය බෙදලා තියෙන කොටස් තුනයි. හරි සරල ස්ථිර පටකයේ කොටස් තුනයි. මෘදු ස්ථිර, දුඩ ස්ථිර, ස්ථූල කෝණාස්ථිර නේද? ශෛලම, ප්ලෝයම. නේ ඔය දෙකනේ තියෙන්නේ. හරි. ලේසි ඈ. ඕක ලේසි. ගිය ඉස්සලා chart එකම තමයි. දෙක අහනවා ප්‍රභා සංශ්ලේෂණයේ වැඩිපුරම සිදුවන පටකය කුමක්ද කියලා. අපි ඉස්සලත් කතා කරා. ඒක ආයෙ හම්බ වෙනවා. ඉස්සලත් හම්බුණා. වැඩිම සිද්ධ වෙන්නේ කවුද? මෘදුස්තර පටකේ. මෘදුස්තර පටකේ තමයි වැඩිම ප්‍රභා සංශ්ලේෂණයේ සිද්ධ වෙන්නේ. තුන අහනවා පෙනෙර නල සෛල අඩංගු පටක වර්ගය කුමක්ද කියලා. මම කිව්වා ඉස්සලා අර ප්‍රශ්න කරනකොට ප්ලෝයම් පටකයේ තියෙන මොන සෛල වර්ග හතරද? ශෛලම් පටකයේ තියෙන මොන සෛල වර්ග හතරද? පෙනෙර නල කියන සෛල තියෙන්නේ ප්ලෝයම් පටකේ. ශෛලම් පටකයේ තියෙන සෛල වර්ග හතරත් මේත් එක්කම බලා ගන්න. ශෛලම් පටකයේ තියෙනවා ශෛලම වාහිනී, වාහකාභ, ශෛලමීය තන්තු සහ ශෛලමීය මෘදුස්තර. ප්ලෝයම් පටකේ තියෙනවා පෙනෙර නල, සහචර සෛල, ප්ලෝයමීය මෘදුස්තර සහ ප්ලෝයමීය තන්තු කියන සෛල වර්ග. මතක නැත්නම් ආයෙ බලා ගන්න. මොකද ඊළඟ පාර ආයෙ අහන්න පුළුවන්. හරි 2020 ප්‍රශ්නෙට ඒකේ අහනවා 2020 හර්ට් පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ හර්ට් පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. හර්ට් පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. හර්ට් පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. අංක 1 කියනවා සෛල ඒකනියෂ්ටික වීම. හර්ට් පේශි පටක සෛල ඒකනියෂ්ටිකයි තමයි. බහුනියෂ්ටික වෙන්නේ කංකාල පේශි විතරයි. හරි. අංක 2 අහනවා ඒක කියනවා අන්තරස්ථාපිත මඩල පිහිටීම. අන්තරස්ථාපිත මඩල තියෙන හර්ට් පේශි වල විතරයි. එහෙනම් ඒක හරි. ඒකත් හරි. අංක 3 අහනවා සෛල ශාකනය වී තිබීම. ඒ සෛල ශාකනය වෙලා තමයි තියෙන්නේ. හර්ට් පේශි වල ශාකනය වෙලා තියෙන්නේ. හරි. ඒකත් හරි. 4 කියනවා ඉච්ඡානුගව ක්‍රියා කරයි. හර්ට් පේශි ඉච්ඡානුගව නෙමෙයි ක්‍රියා කරන්නේ අනිච්ඡානුගව. හර්ට් පේශි ඉච්ඡානුගව ක්‍රියා කරනවා නම් නින්දේදී අපි මැරිලා නේ හදවත වැඩ කරන්නේ නැතුව යනවා. අපේ අනුදැනුවක් ඇතුව නෙමෙයි හර්ට් පේශි කියන ඒවා වැඩ කරන්නේ. එයාගේ පාඩුවේ ඉපදුණු දවසේ ඉඳන් මැරෙනකම්ම අපට අමතක වුණත් මොනවා වුණත් නේ අපි හිතන්න මතන්න ඕනේ. එයා වැඩ කරනවා මැරෙනකම්ම. හර්ට් පේශි අනිවාර්යෙන්ම අනිච්ඡානුගයි. එහෙනම් ඉච්ඡානුගව ක්‍රියා කරනවා කියන එක 4 වෙනි උත්තරේ වැරදි. එහෙනම් අද ඔය ප්‍රශ්න ටික කතා කරේ. ඔයාලා තව තියෙනවා නම් තව පසුගිය ප්‍රශ්න බලන්න එකම වගේ ටිකක් අහලා තියෙන වටේ අර මතක් කරගෙන යනකොට වටේ පිටේ ටිකත් ඔක්කොම මතක් කරගෙන යනකොට ඒ දැනුමෙන් ඕනම ප්‍රශ්නයක් ලියන්න පුළුවන්. විභාගය මාර ලේසි. දැම්ම ඉඳන්ම විභාගෙට අහන මොන වගේ ඒවාද අහන්නේ? එහෙම අහන ඒවාට අනුව ඔයාලා